දිවිගමනේ සෝමංසල දාරා රේඩියෝ හරහා අදත් අපි ඔබට සුවිශේෂී වැඩසටහනක් සමීප කරන්න සූදානම්. අද සමීප කරන වැඩසටහන ඉතාමත් සුවිශේෂී. ඒකේ විශේෂත්වය ගැන මෙහෙම සඳහන් කළොත් අපි දන්නවා අපේ සමාජයේ ඇතැම් දරුවෝ ඉන්නවා ඉගෙනීමට යම්තා දුර්වලයි. ඔවුන් සාමාන්‍ය පරිසරයේ සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත් වෙනවා. අපි වගේම ඔවුන් සමාජයක ගැටෙනවා. ඔවුන් සමාජයක අත්දැකීම් විඳිනවා. හැබැයි ඔවුන් අධ්‍යාපනයේ පැත්ත ගත්තොත් ඔවුන්ගේ අධ්‍යාපනයේ යම් මන්දගාමී ස්වභාවයක් පෙන්වු කරනවා. ඉතින් එහෙම දරුවන්ට ඔවුන් සාමාන්‍ය තත්ත්වයට ගන්න අයම් ආයතනයක් මේ සමාජය තුළ ඇති වුණොත් කොහොම තියෙන්නේ නේද? අද අපි සූදානම් එවැනි ආයතනයක් ඔබට හඳුන්වා දෙන්න. ඉතින් අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා ජෙෆි සෙන්ටර් අධිපති තිලිනි ජයසිංහ මහත්මිය. ආයුබෝවන්. බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මේ දැන් අපි හිතවතුන්ට හඳුනා ගැනීමක් විදිහට අපි මේ ආයතනය මොකක්ද? මොකක්ද මේ ආයතනය වෙන්නේ කියලා පොඩි හඳුන්වා දීමක් කරන්න. ජෙෆි සෙන්ටර් ආයතනය මුලින්ම පටන් ගන්නේ 2020. ඒක පටන් ගන්න ඇත්තටම විද්‍යාත්මක පර්යේෂණ වලට දරුවෝ යොමු කිරීම උදෙසා. විද්‍යාත්මක පර්යේෂණ වලට දරුවෝ යොමු කිරීම සම්බන්ධයෙන් කතා කළොත් අපේ රටේ ගොඩක් දරුවෝ ඉන්නේ කටපාඩම් කරලා විභාග පාස් වෙන අය. ඒගොල්ලන්ට වඩා කටපාඩම් නොකර බුද්ධිය මෙහෙවල වැඩ කරන අය පොඩ්ඩක් පසුකාලීන තත්ත්වයක ඉන්නවා කියලා මට ඒ කියන්නේ මම අවුරුදු 19 ඉඳලා උගන්වලා තියෙනවා. පස්සේ තමයි මේ වෛද්‍ය වෘත්තියට පිවිසෙන්නේ. එතනදී මට අත්දැකීම් ලැබිලා තියෙනවා ගොඩක් පසු ඒ කියන්නේ කටපාඩම් කරගන්න බැරුව බුද්ධිය මෙහෙවල වැඩ කරන අය පොඩ්ඩක් පසුකාලීන තත්ත්වයට යනවා. කටපාඩම්ෙන් එන අයට ඉස්සරහට එනවා එකක් මම දැකලා තියෙනවා. අර ළමයි හදාගත්තොත් ඉස්සරහට ගන්න පුළුවන් කියලා. ඒ නිසා 2024 දී මම පටන් ගන්නවා learning difficulties. ඒ කියන්නේ සාමාන්‍ය පෞරුෂත්වයක් තියෙන සාමාන්‍ය සම්බන්ධතා නඩත්තු කරන දරුවෝ ඉන්නවා. අධ්‍යාපනයේදී විතරක් පසුගාමී අධ්‍යාපන වේදින් හඳුන්වන්නේ පසුපෙළ දරුවෝ කියලා. ඒ දරුවොත් එක්ක වැඩ කරන්න මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයකින් අපි ඒ දරුවෝ සාමාන්‍ය තත්ත්වයට ගෙනල්ලා සාමාන්‍ය ලකුණු මට්ටමට ගෙනල්ලා දක්ෂ දරුවෝ බවට පත් කරන්න ක්‍රමවේදයක් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. හොඳයි. ඇත්තටම මේ හරිම අපූර්ව කාර්යයක්. අපි ආයතනයක් පටන් ගන්න යම්කිසි දැක්මක් එක්ක. මොකක්ද ජෙෆි සෙන්ටර් ආයතනයේ තියෙන දැක්ම? අපේ ආයතනයේ දැක්ම මුලින්ම පටන් ගන්නකොට we seek future scientists අපි අනාගත විද්‍යාඥයන් සොයා යන ගමනක් මේක. ඒ අතරදී අපිට හම්බ වෙච්ච තවත් මාර්ගකලු බුදවන තමයි දැනට මේ කරන වැඩසටහන කරගෙන යන්නේ. හොඳයි. ඉතින් දැන් ඔබතුමී සඳහන් කරා මේ ආයතනයේ දැක්ම ගැන අපි පිවිසමු. මේ ආයතනයේ සමාජයට කෙරෙන කාර්ය මොකක්ද? මම දැනට පාසල් වලට දේශන වලට සම්බන්ධ වෙනවා. ගොඩක් පුද්ගලිකාංශයේ පාසල් වලට රජයේ පාසල් වලට කලුතර දිස්ත්‍රික්කයේ පමණයි දැන් මම සම්බන්ධ වෙන්නේ. හොඳයි. ඉතින් එතකොට දැන් ඔබ සමාජයේ බොහෝ දරුවන් පිරිසක් ආශ්‍රය කරනවනේ ඇසුරු කරනවනේ. එතකොට මේ දරුවන්ගේ දක්නට ලැබෙන පසුපෙළ අධ්‍යාපන දුර්වලතා මොනවද? පසුපෙළ අධ්‍යාපන දුර්වලතා කිව්වහම ගොඩක් ළමයින්ගේ මම දකින්නේ දැන් අපි අධ්‍යාපන දුර්වලතා මනෝවිද්‍යාඥයෝ හඳුන්වලා තියෙනවා ඩිස්ලෙක්සියා, ඩිස්ග්‍රැෆියා, ඩිස්කැල්කියුලියා ආදී වශයෙන් හඳුන්වලා තියෙනවා. ඒ කියන්නේ අකුරු කියවන්න බැරි අය, හැඩතල තේරුම් ගන්න බැරි අය, ගණිතයේ සංකල්ප තේරුම් ගන්න බැරි අය එහෙම කියලා හඳුන්වලා දීලා තියෙනවා. නමුත් ගොඩක් දරුවන්ගේ මම දකිනවා එකක් තමයි 3 වසර 4 වසර කාලේදී ගණිතමය සංකල්ප හඳුන්වා දීමේදී සිදු වූ අපහසුතාවයන් එක දේවල්. ඒ කියන්නේ අපේ රටේ දැන් කොවිඩ් වසංගතයත් එක්ක 3 වසර 4 වසර හිටපු දරුවෝ ගොඩක් පසුගාමී තත්ත්වයකපත් වෙනවා. ඒ කාලේදී ඉස්කෝලේ වහලා නිවාඩු දීලා ඔන්ලයින් උගන්වලා ಗುಣ කිරීම බෙදීම අඳුර ගන්න බැරි ඒකේ මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න බැරි දරුවෝ ටිකක් අපේ රටේ ඉන්නවා. ඒගොල්ලන්ට ඉහළට යනකොට සමීකරණෙම විසඳ ගන්න බෑ. ඇත්තටම බැරි හේතුව 3 වසර ගණිතය දැනුම නැතිකම මිස අර 7 වසර ගණිත දැනුම නැතිකම නෙමෙයි. 3 වසර ගණිත දැනුම හදලා 7 වසර ගණිත දැනුම දෙනකොට ඒගොල්ලෝ ඒ ටික කරගන්නවා. ඒ වගේම තමයි ඒකත් එක්ක එන ඒ කියන්නේ ඒගොල්ලොන්ට මුකුත් කරගන්න බෑ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් Tamanට කරගන්න පුළුවන් කියලා දෙයක් දන්න ළමයෙක් කරගන්න බෑ ඔයා දුර්වල ළමයෙක් කියලා සමාජයේ පිටිපස්සට දානකොට ඒගොල්ලන්ගේ හිතින් ඒගොල්ලෝ ඇති කරගන්නවා තත්වයක් මම දුර්වලයෙක් මට සමාජයෙන් වැඩක් නෑ සමාජයෙන් මාව පිළිගන්නේ නැහැ කියන තත්වයක්. ඒගොල්ලෝ මයින්ඩ් බ්ලොක් එකක් හදාගන්නවා. මානසික අවහිරතාවයක් ඇති කරගන්නවා මට සමාජයෙන් වැඩක් නෑ. ඒගොල්ලෝ සමාජය ප්‍රතික්ෂේප කරන්න ගන්නවා. අන්න ඒ තත්ත්වයත් එක්ක පාසලේ ගුරුවරුන්ගේ අවවාද ප්‍රතික්ෂේප කිරීම පාසලේ ගුරුවරුන්ගේ අවධානය වෙන යම් ක්‍රම වලින් අවධානය ඉල්ලා ගැනීම. ඒ කියන්නේ සමහරට ගහගෙන බැනගෙන රණ්ඩු කරගෙන ගුරුවරුන්ට විහිළු කරගෙන ගුරුවරුන්ට නම් හදාගෙන
යාළුවොත් එක්ක වෙන වෙන ප්‍රශ්න හදාගෙන ඒ කියන්නේ ඍණාත්මක අවධානයක් ගන්න ක්‍රමවලින් ඒ දරුවෝ පටන් ගන්නවා ඒගොල්ලන්ගේ ප්‍රතිරූපය හදාගන්න සමාජ ඉස්සරහා නැණිතාවේ පෙන්න ගන්න අර අධ්‍යාපන කටයුතු වලින් ඉස්සරහට එන්න බැරි කම නිසා. හොඳයි. ඒකට දැන් මේ දරුවෝ ඒ වගේ දුර්වලතා පෙන්눔 කරන්න උපතින් මේ වගේ දේවල් එන්නේ නැහැ නේ. ඉතින් දැන් කොහොමද දරුවන්ට මේ වගේ අධ්‍යාපන දුර්වලතා පෙන්눔 කරන්න ලැබෙන හේතු? සමාජයෙන් වෙනවද නැත්නම් තමන්ගේ අතුලාන්තයෙන් ලැබෙන හේතු තියෙනවද? සමහර දේවල් තියෙනවා. සමහර දේවල් තියෙනවා පෞල් පසුබිමෙන් එන හේතු උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් දෙමාපියන් දෙන්න විවාහ වෙලා දික්කසද තත්ත්වයටපත් වෙලා නම් දෙය දෙන්න වෙන් වෙලා ඉන්නවා නම් ඒ දෙන්නගේ පෞල් ගැටුම් ඇති වෙලා තියෙනවා නම් ඒව ලොකුවට මානසිකව ඒගොල්ලන්ට ලොකු ගැටුම් මනස ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා. ඒ එක්කම ගුරුවරුන්ගේ දැන් මට එක සැරයක් ආව දරුවෙක් 8 වසර දරුවෙක් කොළඹ ඉගෙන ගන්න කොළඹ ප්‍රධාන පාසලක ඉගෙන ගන්න දරුවෙක් රෑ 12ට එකට තාත්තා කෝල් කරලා කියනවා මේ ළමයා ඉස්කෝලේ යන්න බෑ කියනවා මොකද කරන්නේ හිට ඉස්කෝලේ යන්න බෑ කියලා දැම්ම ගෙදර රණ්ඩු වෙනවා කියලා. රෑ 12යි මට කෝල් එක එනකොට. එතකොට හේතුව ඒ ළමයට ගණිතේ බෑ. 8 වසර වුණාට එක ඉඳලා 100ට ගණන් කරන්න බෑ. එක ඉඳලා 100ට ලියා ගන්න දන්නේ නැහැ. නමුත් හේතුව ඒ ළමයට ගණිතය බැරි වෙන්න හේතුවක් තියෙනවා කියලා ගුරුවරයා තේරුම් ගන්න නැහැ. ඉස්කෝලේට ගිහිල්ලා ගණිතය බෑ කියපු ගමන් ගණිත ගුරුවරයා කරන්නේ දඬුවම් කරන එක. ගහනවා, බනිනවා, දඬුවම් කරනවා, දනගස්සලා තියෙනවා පන්ති ඉස්සර. ඒ ළමයා කැමති නැහැ ළමගේ ප්‍රතිරූපයට, ළමගේ පෞරුෂත්වයට සමාජ ඉස්සරහා හානියක් වෙනවට ඒ ළමයා කරන්නේ ගණිතය ඩබල් පීරියඩ්ස් තියෙනවා නම් ඒ කියන්නේ පීරියඩ්ස් දෙකක් තියෙන දවස්වලට ඉස්කෝලේ යන්න බෑ කියලා ගෙදර රණ්ඩු වෙන එක. ඒක එක හේතුවක්. තව ළමෙක් මං ගාවට ආවා. අම්මයි තාත්තයි දෙන්න දෙපැත්තේ තාත්තට වෙන පවුලක් තියෙනවා. අම්මට නෑ. හැබැයි අම්මගේ දුක අමතක කරන්න ඕන හින්දා අම්මා තදබල ලෙස රැකියාවට බැඳියා. ඒ කියන්නේ උදේ ඉඳලා රෑ වෙනකන් රැකියාවේ රෑ 8ට තමයි ඔෆිස් එකකින් ඔෆ් වෙන්නේ. ඉහළ රැකියාවක් කරන කෙනෙක්. හොඳට ඉගෙන ගත්ත කෙනෙක් අම්මා ඉහළ රැකියාවක් කරන කෙනෙක්. නමුත් මේ දරුවෝ දෙන්නෙක් ඉන්නා. ඒ දරුවෝ දෙන්නම අම්මයි තාත්තයි නැති හුදකලා උණු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. සමහර දවසට මට රෑ 8:00 කෝල් කරලා කියනවා මට කතා කරන්න කවුරුවත් නැහැ මට ලොකු කවුරුවක් දෙන්න මොකද කරන්නේ කියලා. ඒකට එයා තාම 10 වසර. එයා තෝරගන්න එකම විකල්පය තමයි බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ආශ්‍රය කරන එක. මොකද එයාගේ අයියා 11 වසරේ අයියට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. අයියා එයා කරහා තමයි කාලුව තනිකම නැති කරගන්නේ. මෙයා අදහස් කරන්නේ මගෙන් උදව්වක් ගන්න හදන්නේ ඉගෙන ගන්න නෙමෙයි එයාගේ කාලුව තනිකම නැති කරගන්න. ඉතින් ඒ වගේ ගැටලු ගොඩක් ඇවිල්ලා තියෙනවා. කියන්නේ මෙතන අර උපතින්ම එන ස්වභාවයට වඩා සමාජයේ විසින් හදලා දෙන ස්වභාවය. සමහර තැන්වල මට මොන ගිහිලා තියෙනවා ගුරුවරු ඔළුවට දාලා තියෙන ඔයගොල්ලන්ට ඉගෙන ගන්න බෑ කියලා. ඒ නිසා ඉගෙන ගන්න බැරි තත්ත්වයක්. ඒ වගේ සමාජයේ යම් මේ දරුවෝ පොඩි කාලේ සමහර ඒවා ඇවිල්ලා තියෙනවා මොන්ටිසෝරි කියේදී පෙර පාසලේදී ඇති වෙච්ච තත්ත්වයන් නිසා. ඒ ළමයින්ට ඉගෙන ගන්න බෑ කියලා ඔළුවට දාපු නිසා ඒවා අපි මනෝවිද්‍යාත්මක ක්‍රම වලින් නිවැරදි කරගෙන යන්න ඕනේ. ඒ වයින් ඇතිවෙච්ච තත්ත්වයන් තියෙනවා. ඒ හේතු නිසා ඇතිවෙච්ච තත්ත්වයන් අපි හිමිට කතා කරගෙන මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම එක බෙහෙත් පාවිච්චි කරන්නේ. අපි ඒකට කියන්නේ මනෝ ප්‍රතිකාර ක්‍රම සයිකෝതെරපි. අපි කතා කරන එක ක්‍රියාකාරකම් වලින් ඒ දරුවන්ගේ තියෙන බ්ලොක්ස් ටික ඇරලා ඒගොල්ලන්ට ආත්ම විශ්වාසය ගොඩනගලා දෙනවා. ඕගොල්ලන්ට මෙතනින් එහාට කරගන්න පුළුවන්. මේ අනිත් ළමයි හදන ගණන් ටික ඕගොල්ලන්ට හදන්න පුළුවන්. අනිත් ළමයි කරන විද්‍යාව ටික ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. ඒගොල්ලෝ සාමාන්‍ය තත්ත්වෙින් ඉන්න දරුවෝ කියලා ඒගොල්ලන්ට ආත්ම විශ්වාසය ගොඩනගලා දුන්නාම ඒගොල්ලෝ සාමාන්‍ය විදියට හැඩ ගැහෙනවා. හොඳයි. ඉතින් එතකොට දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මේ తত্ত্বය වෛද්‍ය ප්‍රතිකාර මගින් සුව කරන්න පුළුවන්ද? යහපත් තත්ත්වයට පත් කරන්න පුළුවන්ද මේ දරුවන්ව කියලා? ඇත්තට පුළුවන්ද මේ දේවල් වෛද්‍ය ප්‍රතිකාර තුලින් කරන්න? මනස ලෙඩ වුණාම වෛද්‍ය ප්‍රතිකාරයක් දුන්නාම අපි හිතමුකෝ දැන් මං ගාවට එනවා දරුවෙක් ඒ ළමයට ඇඩොලසන්ට් ડિප්‍රෙෂන්. ඒ කියන්නේ යෝනියේදී හැදෙන විෂාදී තත්ත්වයක් තියෙනවා. ප්‍රතිකාර දෙනවා. ප්‍රතිකාර දුන්නාම විෂාදයේ තත්ත්වය නෝමල් වෙනවා. ඒ කියන්නේ ඒක සාමාන්‍යකරණයටපත් වෙනවා. නමුත් අපි කරන දේවල් අපි කරන්නේ ළමයාගේ මානසික ගැටලුවට පිළිතුරු සපයන ගමන්. එතන හිස්තැනක් ඇති වෙනවනේ. දැන් විෂාදය හැදිච්ච දරුවෙක් නිදාගත්තා නම් හැමතිස්සෙම නැත්තම් හැරිලි හිටියනම් හැමතිස්සෙම කෑවනම් නැත්තම් හැමතිස්සෙම කල්පනා කර හිටියනම් අපි ඒ තත්ත්වයට ප්‍රතිකාර කරනකොට එතන හිස්තැනක් හැදෙනවා. දැන් තව උදාහරණයක් ගත්තොත් ෆෝන් එකට බැහැ වෙච්ච දරුවෙක්. දුරකථනයට බැහැ වෙච්ච දරුවෙකුට අපි දුරකථනය පාවිච්චි කරන්න එපා කිව්වොත් එතන හිස්තැනක් ඇති වෙනවා. අපි ඒ වෙනුවට අධ්‍යයන කුසලතා ලබා දෙනවා. පාඩම් කරන්නේ මෙහෙමයි, පාඩමකින් ජයග්‍රහණය කරන්නේ මෙහෙමයි, ලකුණු ගන්න මෙහෙමයි කියලා අපි අධ්‍යයන කුසලතාව. ඒ කියන්නේ පාඩමෙන් පාඩම දත්ත වශයෙන් ළමයි ගොළුවට කවනවා නෙමෙයි. ඡේදයක් කියවුවහම ෂෝට් නෝට් එකක් සටහනක් හදාගන්නේ මෙහෙමයි. පාඩම මතක තියාගන්න ක්‍රම මෙහෙමයි.
ගණන් හදන ක්‍රම මෙහෙමයි. ඒ හැම දෙකම අධ්‍යයන කුසලතා කියලා දෙයක් තියෙනවා. අධ්‍යයන කුසලතා ටික ලබා දුන්නාම ඒ මනසේ තියෙන හිස්තන පිරෙනවා. සමහර දරුවෝ ඉන්නවා අපිට පාලනය කරන්න බෑ. ගෙදර ඉන්නකොට බඩු පොඩ ගහරන්න වෙනවා. අපි ගාවට ආවමත් එහෙම වුණාම ඒ වගේ තත්වයකදී, ඒ කියන්නේ ADHD වගේ නැත්නම් ඇන්සයිටික් වල ඉහළ තත්වයකට තියෙනකොට ඒගොල්ලන්ට අපි ප්‍රතිකාර සඳහා අපි යොමු කරනවා. ඒ වගේ තත්වයක් නෙමෙයි මම කියන්නේ සාමාන්‍යයෙන් ඉන්න දරුවෙකුට අපි ප්‍රතිකාර දීලා එකතැන ඉඳවලා ඉන්දිකරවල හරි එකතැන ඉඳවල හරි තියෙන තත්වයකට වඩා අපි අධ්‍යයන කුසලතා දුන්නාම අධ්‍යයන කුසලතා මගින් ඒගොල්ලන්ගේ ආත්ම විශ්වාසය ගොඩනැගීමක් වෙනවා. ඒ ආත්ම විශ්වාසය ගොඩනැගීම හරහා තමයි අපි අධ්‍යාපන කටයුතු ඉස්සරහට ගෙනියන්නේ. හොඳයි. ඉතින් දැන් මේ වගේ ප්‍රතිකාර දීලා සුව කරගත්ත දරුවෝ ඉන්නවද? හොඳ ප්‍රතිකාර වලින් සුව වෙච්ච දරුවෝ ඉන්නවද? තාත්තටපත් වෙච්ච දරුවෝ ඉන්නවද? මොනවද තියෙන සාර්ථක ප්‍රතිඵල? ගොඩක් සාර්ථක ප්‍රතිඵල තියෙනවා. ඒ කියන්නේ මම අවුරුදු 19 ඉඳලින් ගෙන්නුවා. මට එතකොට අදහසක් තිබුණේ නැහැ. නමුත් ලකුණු ගන්න බැහැ දුර්වලයි කියලා මං ගාවට එන ළමයි තමයි තිබුණේ අනුකම්පාවක්. හරි දුකක් දැනුණා. ඒගොල්ලෝ දුක් විඳිනවා කියලා. ඒගොල්ලන්ට උදව් වීමේ කෙසේ හෝ යථා තත්ත්වයටපත් කළ යුතුයි කියන හැඟීමෙන් උගන්වපු කාලයක් තිබුණා. ඊට පස්සේ මම අවුරුදු 29 දී මගේ ගුරු වෘත්තිය නවත්තලා මම විදේශගත වෙනවා වෛද්‍ය අධ්‍යාපනයේට. ඒ අධ්‍යාපනයෙන් ලැබලා එතනදී මනෝවිද්‍යාව, මනෝවෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නකොට මට තව දේවල් තේරෙන්න ගන්නවා. මම හිතපු වෘත්තියේ මේ අඩුපාඩු තියෙනවා. මේ තැන් වල තමයි අපි මේ හදා ගන්න ඕන තැන් ටික කියලා මම ඒකේ අදහසක් අරගෙන එනවා. ඇවිල්ලා ආපහු මම 2018 ලංකාවට එන්නේ 2020 දී මම මේ ආයතනය පටන් ගන්නවා. 2020 පටන් අරගෙන අර කාලෙත් තිබුණා සාර්ථක ප්‍රතිඵල. දැනට ඉන්නවා මගේ ඒ කියන්නේ අර එකේ ඉඳලා 100ට ලියන්න බෑ කියපු දරුවා දැන් බීජ ගණිතය, ජ්‍යාමිතිය ඔක්කොම 9 වසරට අදාළ ගණන් ටික හදාගෙන යනවා. මම දියුණු කරපු අනිත් එකේ දරුවගේ ලොකු විශේෂත්වයක් තියෙනවා. තාක්ෂණික වශයෙන් ඉතා ඉහළ දක්ෂකමක් දක්වනවා. ඒ කියන්නේ අපි ඕනම මැෂින් එකක් කඩලා ගලවලා රේඩියෝ එකක්, ෆෝන් එකක් ගලවලා කැලි ටික වෙන් කරලා තිබ්බොත් එයාට ඔළුව කල්පනා කරලා පුළුවන්කම තියෙනවා. ඒක එයා දියුණු කරගත්ත කුසලතාවයක් වෙන්න ඕන. YouTube බලලා එහෙම කරලා දියුණු කරගත්ත කුසලතාවයක් වෙන්න ඕන. අපේ තාත්තාත් ඉංජිනේර කෙනෙක්. ජානවලින් අප කුසලතාවයක් වෙන්නත් පුළුවන්. තාත්තා ගෙදර ඇවිල්ලා කතා කරනවා ඇතිනේ, කාර්යාලයේ ඉඳලා ගෙදර ඇවිල්ලා කතා කරනවා ඇතිනේ මේ දේවල් කරනවා කියලා. එතකොට ඒ දරුවට පුළුවන්කමක් තියෙනවා ගලවලා තියෙන කැලි ටික ඔක්කොම හරියට හදලා මැෂින් එක හදාගන්න. නවනිපැයුම් සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. මම මේකට පාඨමාලාවක් මේ සංවර්ධනය කරලා තියෙනවා. ඒකටත් මම මේ දරුවෝ යොමු කරන්න හිතාගෙන ඉන්නවා. මොකද දුර්වල ළමයෙක් කියලා පැත්තකට දාලා විසි කරන්න හදපු දරුවෙක් සංවර්ධනය කරලා අපිට මාස 8කින් අවුරුද්දකින් තව විද්‍යාත්මක පිළිගත් ලෝක ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. ඒ දරුවෝ මම දැනට එහෙම හදාගෙන යනවා. බොහොම සාර්ථකව ඒක කෙරෙගෙන යනවා. බොහොම සතුටුයි ඒ ගැන අහන්නත්. ඉතින් ඇත්තටම දැන් මේ වගේ ආයතනයක් පටන් ගත්තී ඔබට බොහෝ අභියෝග එන්නේ නැති, බොහෝ දුෂ්කරතා එන්නේ නැති. මොනවද ආපු අභියෝග? සමාජයෙන් අභියෝග එන්න පුළුවන්, තමන්ගේ වටපිටාවෙන් අභියෝග එන්න පුළුවන්. මොනවද මේ වගේ වැඩසටහනක්, මේ වගේ ආයතනයක් ආරම්භ කරද්දී ඔබට ලැබුණු අභියෝග? ගොඩක් අභියෝග ආවා. මේක ඇත්තටම අධ්‍යාපන වැඩපිළිවෙලක්. මේක මනෝවිද්‍යාවෙන් මම ගන්නේ නිකන් පොඩි උදව්වක්, මනෝ ප්‍රතිකාර ක්‍රමයක්. හැබැයි මම මේක ප්‍රධාන වශයෙන් කරන්නේ අධ්‍යාපන කුසලතා ලබා දෙන දරුවන්ට කරන්නේ. අධ්‍යාපනික වැඩසටහනක්. නමුත් මනෝවිද්‍යාව හදාරපු මනෝවිද්‍යාව වෘත්තිකයින්ගෙන් මට ප්‍රශ්නයක් ආවා. ඔයා වෛද්‍ය වෘත්තිය කළා නම් වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරන්න මොකටද මේක අල්ලගෙන ඉන්නේ කියලා. එහෙම ගැටලුව ආවා. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය පරිදි මේ කටයුතු වෙනස් විය යුතුයි, නවත්විය යුතුයි. එහෙම ප්‍රශ්න ටිකක් මට ආවා. ලොකු බලාපොරොත්තුවක් එක්ක පටන් ගත්ත ආයතනයක් කියලා කිව්වනේ. මොකක්ද ඇත්තටම තියෙන ලොකුම අරමුණ මේ වගේ ආයතනයක් පටන් ගන්න? මේක පටන් ගනිද්දි ඇත්තටම මට තිබිච්ච අරමුණ තමයි අපේ රටේ නවනිපැයුම් කලාට ඒකේ පේටන්ට් එක ගත්තට ඉස්සරහට යෑමක් නැහැ. කවුරුවත් මුකුත්ම කරන්නේ නැහැ. හැබැයි මට පුළුවන් නම් ඒක ලෝකෙ ඉස්සරහට අරගෙන යන්න මොන හරි දෙයක් කරලා මම ඒ දේ කරනවා. ඒ විනුවේ පටන් ගත්ත ආයතනයක්. මේක ඇත්තටම විද්‍යාත්මක පරිශන කටයුතු සඳහා මේ වෙච්ච ආයතනයක්. ඒකට අපේ ආයතන සම්බන්ධය එක අංශයේ සම්බන්ධ ඉංජිනේරුවරු ඉන්නවා, මහාචාර්යවරුන්ගේ උපදෙස් ලැබෙනවා. ඒ දේවල් එක්ක කරගෙන යන ආයතනයක්. ප්‍රධානම අරමුණ තමයි නවනිපැයුම් එක්ක ලෝකෙට යන්න. ඒකට ඉඩ කඩ තියෙන දරුවෝ ටිකක්. ඒ කියන්නේ අර කටපාඩම් කරලා බිසි වෙච්ච දරුවොත් එක්ක මේක කරන්න අමාරුයි. ඉඩකඩ වෙලාව ඉඩකඩ
පහසුකම් තියෙන දරුවෝ ටිකක් ලං කරගන්න තමයි මම මේ ගමන යන්නේ. හොඳයි. ඉතින් දැන් මේ ජෙෆේ සෙන්ටර් ආයතනයෙන් එකින් එක වැඩසටහන් විශාල ප්‍රමාණයක් සමාජයට දෙනවා. එකින් එක විස්තර කළොත් මොන වගේ වැඩසටහන්ද ක්‍රියාත්මක වෙන්නේ? ඉස්සෙල්ලම අපි ඉස්කෝලවල කළා කළුතර දිස්ත්‍රික්කයේදී සයන්ස් ඇන්ඩ් සෙල්ෆ් කියලා. ඒ කියන්නේ ළමයින්ගේ පෞරුෂ වර්ධනයත් එක්ක විද්‍යාත්මක ක්‍රමය හඳුන්වා දෙන්න. අපේ ළමයි ඉගෙන ගන්නතර විද්‍යාත්මක ක්‍රමය දන්නේ නැහැ. පරීක්ෂණයක් ලියලා කටපාඩම් කරනවා ඇරෙන්න කරලා තේරුම් ගන්න ඒ කියන්නේ නිරීක්ෂණ ශක්තියක් නැහැ. ඒ කියන්නේ ගහක් දිහා බැලුවම ගහේ කොළ පාටම කීපයක් තියෙනවා කියලා අඳුර ගන්නත් ළමයින්ට අපි පෙන්වන්න ඕනේ. නිරීක්ෂණ ශක්තිය නැති වෙන තියෙනවා. ඒකත් එක්ක සයන්ස් ඇන්ඩ් සෙල්ෆ් කියලා මම පාසල් කරා වැඩසටහනක් ඒක තාමත් කරගෙන යනවා. මේ පෞරුෂත්වය වර්ධනය කරන ගම විද්‍යාත්මක චින්තනය වර්ධනය කරන්න. ඒක සෙල්ලමක් විදියට ඒ කියන්නේ පැය 8ක වැඩසටහනක්. නමුත් ක්‍රියාකාරකම් එක්ක එක ක්‍රීඩාවන් එක්ක ඉස්සරහට යන්නේ ඒගොල්ලන්ට අර විද්‍යාත්මක චින්තනය ලබා දෙන්නේ වෙනස් ක්‍රමයකට. ඊට පස්සේ මගේ තියෙනවා learning difficulties මේ අධ්‍යයන අපහසුතාවලට මුහුණ දීපු දරුවෝ වෙනුවෙන් කරන ඒකත් විද්‍යාත්මක ක්‍රමවේදයකින් කරන්නේ. ඊට පස්සේ මගේ තියෙනවා අවුරුදු 14 දරුවන් ගොඩක් අකීකරුවි 9 මාස ඉන්න දරුවෝ ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හඳුන්වාගෙන තියෙනවා. මොළේ වර්ධන වේගය කියන්නේ චිත්ත වේගීය වර්ධනයයි බුද්ධිමය වර්ධනයයි ගත්තාම හැඟීම් පාලනයයි බුද්ධිමය පාලනයයි ගත්තාම අවුරුදු 12 ඉඳලා 18 වෙනකම් ඇත්තටම 22 වෙනකම් අපි දරුවෝ ගත්තාම 18 වෙනකම් ඉස්සලකන්නේ ඒ දරුවන්ගේ බුද්ධිමය වර්ධනය වෙන්නේ නැහැ චිත්ත වේගීය වර්ධනයක් විතරයි වෙන්නේ ඒ නිසා චිත්ත වේගීය ක්‍රියාකාරකම් වලට තමයි කියන්නේ ගහ ගන්න දඟලන්න ඒවට විතරයි ගොඩක් දරුවෝ යොමු වෙන්නේ ඒ නිසා අවුරුදු 14 දරුවෝ හරිම අකීකරු ස්වභාවයක් දරනවා පාසල්වලදී ඒක ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට මාත් එක්ක පුජ්‍යලිකව කතා කරලා තියෙනවා මගෙන් පුජ්‍යලිකව ඉල්ලීම් කරලා තියෙනවා ඒක හරිම දරුණු ගැටලුවක් වෙලා තියෙනවා අවුරුදු 14 9 වසර කියන්නේ පාලනය කරන්නම බැරි පන්තියක් කියන්නේ මුළු ඉස්කෝලේම තියෙන දරුණුම පන්තිය තමයි 9 වසර කියන්නේ ඒගොල්ලන්ට මම හදපු වැඩසටහනක් තියෙනවා ටීන් කියලා ඒ කියන්නේ ටීනේජර්ස්ලා මේ ලෝක සමාජයට කරදරයක් නෑ ඒගොල්ලෝ අපිට හොඳ සම්පතක් විදිහට පාවිච්චි කරන්නේ මෙහෙමයි කියලා හඳුන්වා දෙන්න එහෙම වැඩසටහනක් තියෙනවා ඊට අමතරව මගේ ඉනෝවේටිව් ටෙක්නොලොජි පාඨමාලාවක් මම සංවර්ධනය කරලා තිනවා ඒක ලංකාවේ වගකීම් යුතු අධ්‍යාපන නීතීන් මහාචාර්යවරුන් හරහා සංවර්ධනය කරපු වැඩසටහන ඒක හඳුන්වා දෙමින් පවතිනවා ඊට අමතරව පුද්ගලික අධ්‍යාපන ආයතන වලට එක දේවල් වලට අපි කරිකියුලම් හදනවා සිලබස් විෂය නිර්දේශ හදනවා විෂය හඳුන්වා දෙනවා අලුතෙන් උගන්වන හැටි කියලා දෙනවා ඒ වගේ දේවල් ටිකක් කරගෙන යනවා දැන් මේ බොහෝ දෙනෙක් දන්නවා ඔබතුමීගේ ආයතනය යටතේ ජෙෆේ සෙන්ටර් ආයතනය යටතේ යම් පරීක්ෂණයක් සිදු වෙමින් පවතිනවා බව. අපි ඒක චුට්ටක් සඳහන් කරමු. ඔව් අපි ලංකාවේ ගත්තාම ගොඩක් يعني හැම පාසලකම වගේ මම අධ්‍යයනය කරලා තියෙනවා. දක්ෂ ළමයි ටිකයි ඉන්නේ ගුරුවරුගේ දක්ෂ ළමයින්ට මේව කරනවා අදක්ෂ ළමයින්ට අවධානය යොමු නොකරනවා නෙමෙයි යොමු කරනවා ඒක වෙනම කණ්ඩායමක් විදිහට මේව කරනවා. නමුත් ඉතින් හැදෙන දක්ෂ දරුවෝ ටික අඩුයි. අතිශයින්ම දක්ෂ දරුවෝ ටිකක් අරගෙන ඉස්සරහට යන ප්‍රවණතාවයක් තියෙනවා. ඒකත් එක්ක මම මේ අදක්ෂ දරුවෝ කියලා පිටිපස්සට කරන දරුවෝ ගැන පරීක්ෂණයක් කරගෙන යනවා ලංකාවේ පිළිගත්තු පුද්ගලික විශ්වවිද්‍යාලයක් කරහා පරීක්ෂණයක් දැන්ට කරගෙන යනවා. ඒ කියන්නේ මේ දැන් ඒකෙන් සාර්ථක ප්‍රතිඵල තියෙන බද එහෙම මොකක් හරි අපිට දැනගන්න පුළුවන් වේද අපි හිතවතුන්ට මේ වෙද්දී අපි තොරතුරු රැස් කරගෙන තොරතුරු පිළිබඳව සාකච්ඡා කරමින් පවතිනවා. සාර්ථක ප්‍රතිඵල අපිට ලැබෙයි. ඒක ගැන අපිට දැනට තේරෙන්න තියෙන හැබැයි අවසාන ප්‍රතිඵලයක් මොකක්ද කියලා තාම කියන්න බෑ. අපි තාම අධ්‍යයන කටයුතු වල ඉන්නේ. හරි. එතකොට දැන් කෙනෙක්ට දැන් මේක බලන් ඉන්න කෙනෙක්ට හිතන්න පුළුවන් කොහොමද අපි මේක සම්බන්ධ කරගන්නේ? කොහොමද අපි ජෙෆේ සෙන්ටර් ආයතනය හා සම්බන්ධ වෙන්නේ? ඔබතුමීව කොහොමද සම්බන්ධ කරගන්නේ? සහ ඔබතුමී යටතේ පවතින යම්කිසි පාඨමාලාවල් තියෙනවා නම් ඒ හා සම්බන්ධව තොරතුරු අපි එකක් දැනගන්න කරමු. අධ්‍යයන දුර්වලතා තියෙන ළමයින්ට මාස 8ක පාඨමාලාවක් කරනවා. මාස 8ක් ගොඩක් දරුවෝ ඊට එහා යනවා. ලකුණු 70 80 අරගන්නවා. එහෙම අපි සංවර්ධනය කරගෙන යන වැඩසටහනක් තියෙනවා. මගේ ආයතනයේ තියෙනවා මහරගම පතිරගොඩ පාරේ. මම සම්බන්ධ කරගන්න පුළුවන් මේ ආයතනය හරහා. අපි දුරකථන අංකයක් මතක් කරමු. 077 044 67 36 071 044 67 ඉතින් මේ දුරකථන අංකය හා සම්බන්ධ වෙලා ඔබලට පුළුවන් තීන ජයසිංහ මහත්මිය සම්බන්ධ කරගෙන ජෙෆේ සෙන්ටර් ආයතනය හා ඔබට සම්බන්ධ වෙන්න. එවැනි අධ්‍යාපන පසුපෙළ සිටින දරුවන් සිටිනවා නම්
මේ සමාජය තුළ ඔබ දරුවන් සිටිනවා නම් සහ ඔබේ දරුවත් එවැනිම කෙනෙක් නම් ඔබට පුළුවන් ජීවසිත ආයතනය හා සම්බන්ධ වෙලා ඔබේ දරුවාගේ අධ්‍යාපන මට්ටම ඉහළ තත්වයකට ගෙන එන්න. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට ඊටමත් හරවත් කතා බහකට. ඉතින් එහෙනම් නැවත දවසක මෙවැනිම හරවත් වූ සාකච්ඡාවකින් හමු වෙන්න බලාපොරොත්තු වෙයි. අදට සමුගන්නවා. මේ දිවිගමනේ සෝමාසන දාරා රේඩියෝ